වගේම මේ වෙලාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබුණු විශාලතම ප්‍රශ්නය තමයි පහුගිය අවුරුදු 4 තිස්සේ මේ බඳවා ගැනීම වල තිබ්බ ප්‍රශ්නය. ඒ නිසාම මන්ත්‍රීවරු කියාවි ඉස්සරහටත් හැම රෝහලකම අඩුපාඩුකම් තියෙනවා. මෙවර අපි මේ බඳවා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් නියන් 976කට මාර්තු මාසයේ මැද පත්වීම් ලබා දෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් 238කට, ඖෂධ වේදීන් 65කට, වෘත්තීය චිකිත්සකයන් නැත්නම් ඔකියුපේෂනල් තෙරපිස්ට්ලා 43කට, වික්‍රම ශිල්පීන් 41කට මාර්තු මැද වෙනකොට පත්වීම් ලබා දෙනවා. හෙද නිලධාරීන් 3147කට අප්‍රේල් මාසේ පත්වීම් ලබා දෙනවා. ඒසාව හෙද නිලධාරීන්ගේ ඒ අඩුවට සැලකුණු උත්තරයක් මෙතනින් ලැබෙනවා. උපස්ථායකයන් 1000ක් බඳවා ගැනීම සඳහා අපිට අනුමැතිය ලබා දීලා තියෙනවා. දැන් අපි සීමිත බඳවා ගැනීම සඳහා දෙනුම් දීම් කරලා තියෙන්නේ 2025 මැයි මාස වෙනකොට උපස්ථායකයන් 1000ක් බඳවා ගන්නවා. වාටු ලිපිකාරණය 50ක්, නිවාස භාරකරු 49කට ආයුධපත් කැඳවලා තියෙන්නේ බඳවා ගන්න නියමිතයි. ඒ වගේම අප්‍රේල් මාසේ මුල් සතියේදී ඖෂධ සංයෝජකයන් 151ක්, පාසල් දන්ත චිකිත්සකයන් 68ක්, කන්තුරේකන ශිල්පීන් 61ක්, සෞඛ්‍ය කීට විද්‍යාල ධාරීන් 30ක්, මහජන සෞඛ්‍ය රසායනගාර ශිල්පීන් 22ක්, වික්‍රම ශිල්පීන් 88ක්, ශ්‍රවණ වේදී කාර්මික ශිල්පීන් 17ක් සඳහා එයාගේ අවශ්‍ය කරන පුහුණුව ආරම්භ කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මම වෙලාවඩු කරන්න හරියට ගන්න. මම මේ වෙලාව ෆිසියෝതെරපිස්ට්ලාද දාලා තියෙන මේක මම කිව්වා ඉස්සෙල්ලා ඒගොල්ලෝ මම කියන්නයි බලලා කියන්න මම කිව්වා ඉස්සෙල්ලා ඊළඟට මේ වැටු ප්‍රශ්න සම්බන්ධයෙන් වචනයක් කියන්නට ඕන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් ගැන කිව්වා කාවින්ද මන්ත්‍රීතුමා මතක තියාගන්න අපේ රටේ වෛද්‍ය සේවාව මේ වෛද්‍යවරු බිහි වෙන පටන් ගත්තේ සර් ජේම්ස් ලොන්ඩන් ආණ්ඩුකාරයා කාලේ. එතන ඉඳලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති දක්වාම ඔය ආණ්ඩුකාරවරු ජනාධිපතිවරු අගමැතිවරු ඔක්කොම යටතේ මේ වෛද්‍යවරු ලබා දීපු මූලික කියන්නේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ වෛද්‍යවරු ලබා දීලා තියෙන රුපියල් 54290ක් පමණයි. 57290යි අවුරුදු 150ට ඔය කට්ටිය කරේ. මූලික වැටුප අඩු කරලා තියෙද්දී එයාට එක දීමනා පොඩ සොච්චන් එල්ලලා තිබුණා. අපි මොකද කරේ? පත් වෙලා මාස 3යි 54290 රුපියල් 40000න් වැඩි කරලා 94000 දක්වා වැඩි කරා. මේ කියන්නේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ 40000 ඉඳලා රුපියල් 80000 දක්වා මූලික වැටුප් වැඩිවීමක්. ඒ කියන්නේ වැඩිවීම විතරක් 80000 වෙනවා සමහර අයගේ. 40000න් පටන් අරගෙන. මූලික වැටුප දැන් හැටියට ලබා දීලා තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මේ ඇයට ගෞරවනීය වෘත්තිකක් බවට පත් කරන්න මේ මූලික වැටුප් වැඩි කරන්න ඕන ගරු කතානායකතුමනි. ඒ නිසා මම පෞගිය දවස්වල මේ ගැන වෘත්තීය ක්‍රියාමාර්ග ගත්ත සංගම් තුනත් එක්කම සාකච්ඡා කරා. ඒගොල්ලෝ අපිත් එක්ක බොහොම සාධනීය ප්‍රවේශයකට ආවා. බොහොම සුවදව සාකච්ඡා කරා. සාජය වෛද්‍යනදායක සංගමේ, සමර රත්නප්‍රියගේ සංගමේ, රවි කුමුදේශලාගේ ඒ සංගමේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරාම ඒගොල්ලෝ මේක මුදල් අමාත්‍යාංශයේ තියෙන තත්ත්වයක් ඒගොල්ලෝ තීරුම් ගන්නවා. එසා වැඩ වර්ජන 5-6-7 තිබුණු වැඩ වර්ජන නැවැත්තුවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ මේ අපේ රටේ මහ ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ලියප සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මේ වර්ජන ක්‍රියාමාර්ග නොගිය තවත් තුරුස් සමිති රාශියක් ඉන්නවා. එයාට විශේෂයෙන් ස්තුති කරන්නට ඕන. මේ මූලික වැටුප් වැඩිවීම සහ OT එකේ එක්ස්ට්‍රා ඩියුටි එකේ PH එකේ වැඩිවීම බාර අරගෙන ඔවුන් මේ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරමින් ඉන්නවා.